හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ එවීනවස් YouTube channel එකට. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. කතාව ගැන comment එකකුත් දාගෙන යන්න. like එකකුත් දාගෙන යන්න. අද කතාවේ නම පන්නේ අශාපය. තිසුරි කාලයක් තිස්සේ හීන දැකපු එයාගේ ජීවිතේ ලස්සනම දවස අද. ලස්සන රටමනාලියක් විදියට හැඩවලා හිටපු තිසුරි අද සූදානම් වෙන්නේ රුමේෂ්ගේ කසාද බිල දෙන්න. තිසුරට රුමේෂ් පහම්බ වෙන්නේ විවාහ යෝජනාවකින්. රුමේෂ් කියන්නේ වලව්ගල පතක කෙනෙක්. අවසානයෙන් දෙන්න කසාද බිලට ජීවත් වෙනවත් රුමේෂ් එතිරිමාන්න වලව්වටමයි. කසාදෙන් පස්සේ රුමේෂක ලස්සන පෞල් ජීවිතයක් ගත කරන එක තමයි තිසුරිගේ එකම හීනේ උනේ. ඒත් ඒ ඔක්කොම හීන බලලාගේ තිසුරිගේ මංගල රාත්‍රිය දවසේ. එදා රුමේෂ් වඩින්න කිව්වලා තිසුරි එක්ක සාමාන්‍ය විදිහටම ගෙදරට ආවා. රුමේෂ්ට ඕන තිසුරි එක්ක එයාලගේ පළවෙනි රාත්‍රිය ආදරෙන් ගත කරන්න. ඒත් ඉතින් ඇත්තටම සිද්ධුනේ එයාලා කොහෙත්ම හිතුවේ නැති දෙයක්. රුමේෂ් රෑ කෑම කරගෙන ඉන්න කාමරෙන් එළියට යන අතර තිසුරිගේ කාමරය ඇතුලේ එක පාරටම ඇයට අමුතු විදිහේ සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. තිසුරි ඒ සද්ද පස්සෙන් ඇවිත් අවසානයේ නතරුනේ කණ්ණාඩිය ළඟ. ඒත් ඒ මොහොතේ තිසුරි කණ්ණාඩියෙන් දැක්කේ ඇයගේ ඡායාව නෙමෙයි. ඒ කණ්ණාඩියේ දැක්ක ගමන් බයිතර විරූපී කාන්තාවගේ අඳුර ඡායාවක්. ඒ අඳුර ඡායාව එකපාරටම තිසුරිගේ ඇඟ දිහාට එනවත් එක්කම වටපිටාව හැමදේම කළුවර වෙලා යනවා වගේ ඇයට දැනුණා. තිසුරිට අවසානට මතක තිබුණේ එච්චරයි. එයාට ආයෙම සීයාවේ පහවදා උදේ. එතකොට රුමේෂ් තිසුරිගේ ඉතරේ වාඩි වෙලා. රුමේෂ් ඉන්නේ හොඳටම බය වෙලා කියලා තිසුරිට දැක්ක ගමන් තේරුම් ගියා. ඒත් කලින් දවසේ මොකක් වුණාද කියලා තිසුරිට මතක තිබුණේ නැහැ. අනේ ඊරා මට මොකද උනේ රුමේෂ් මට මොකද මතක නැහනේ. තිසුරි එහෙම කියනකොට තමයි රුමේෂ් කලින් දවසේ සිද්ධ වුණ දේ කියන්න පටන් ගත්තේ. ඊරා ඔයා මට ළඟටවත් එන්න දුන්නේ නෑ තිසුරි. මම ඔයා ඇල්ලුවත් ඔයා යකෙක් කොයි කියලා ගාවා. ඇත්තටම මට මොකද උනේ? රුමේෂ් එහෙම කියනකොට තිසුරිටත් පුදුමයි. මොකද යාට ඕනනේ රුමේෂ්ට ළඟ වෙලා එයා එක්ක ආදරෙන් ඉන්න. එතකොට තමයි යාට මතක් වුණේ කණ්ණාඩියෙන් දැකපු විරූපී කාන්තාව. තිසුරි හැමදේම රුමේෂ්ට පැහැදිලි කරා. ඒ කතාව අවසානයේ රුමේෂ්ට පුදුම වෙලා දෙයනේ මට මේක විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ සයිරි තාම මේ වලව අතට ගිහින් නැද්ද? රුමේෂ් එහෙම කියනකොට තිසුරි හොදියා බලන් හිටියේ ඒ කතාවේ තේරුම මොකක්ද කියලා හිතාගන්න බැරුව වගේ. ඒත් ඒක අවුරුදු ගානකට කලින් එදිරිමාන වලව සිද්ධ වෙච්ච දෙයක්. සයිරි කියන්නේ වලවේ වැඩ සිටපු එයාල ළමේ. කාලයක් ඇදී රුමේෂ්ගේ අයියව ශාක් එක්ක ආදර සම්බන්ධයෙන් පටන් ගන්න තියෙනවා. ඉතින් මේ ආදර කතාව ඉවරලා තියෙන්නේ සයිරි ශාක්ගේ ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ. ඒත් වලවේ හාමුයි කුමාරි හාමේ සයිරි ලැබෙන්න ඉන්න ශාක්ගේ දරුවෙක් කියලා පිළිගන්න කැමති වෙලා නැහැ. මේ හේතු නිසා අවසානයේ සයිරි සිය දිවිද ආසාගෙන තියෙන රටේ ලෝකෙ මිනිස්සුන්ට මුණ දෙන්න බැරිකමට. ඒ වගේම ශාක්ගේ අදටත් තාම තනිකඩයි. ඒ ප්‍රශ්න එතනින් ඉවරනා කියලා හිතුවට ඇත්තටම සයිරි තාමත් වලව්ව ඇතුලේ ඉන්නවා කියලා රුමේෂ්ට තේරෙන්නේ එතකොට. සයිරිගේ හිතේ වලව්ව ගැන තිබුණු තඩා නිසා තමයි රුමේෂ්ට තිසුරි එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ඉඩ දෙන්න ඇත්තේ. මොකද එයා ටයිම් වෙනදේ වෙන කාඩවල් ලැබෙනවා දකින්න සයිරිගේ ආත්මෙට අකමැති වෙන්නේ නැති. අපි දැන් මේකට මොකද රුමේෂ් කරන්නේ? ඒ කතාව දැනගත්තට පස්සේ තිසුරි රුමේෂ්ගෙන් එහෙම ඇහුවා. ඒත් රුමේෂ් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. අවසානයේ ගුරුනාන්ස කෙනෙක්ලව සයිරුවනේ පූජාවක් කරන්න සූදානම් වුණේ ඒ නිසා. ගුරුනාන්ස ඉදිරිමාන වලවට ඇවිත් එයාගේ පූජාව කරන්න පටන් ගත්තා. ටික වෙලාවකින් තිසුරි සීය නැතුව බිම ඇදගෙන වැටුණා. එතකොටම ගුරුනාන්ස එයාව කොටුවක වාඩි කරලා ඒ ළඟින්ම වාඩි වුණා. ටික වෙලාවකින් තිසුරි සීයාවත් එයා හිටියේ හරිම අමුතු විදිහේ හැසිරීමකින්. මොකද මේ වෙනකොට තිසුරි හිටියේ සයිරගේ ආත්මේ ආවේශ වෙලා. ඊට පස්සේ ගුරුනාන්සේ සයිරගේ ආත්මෙත් එක්ක කතා කරන්න පටන් ගත්තා. දැන් මට කියපන් තමුන් මොකක් නිසාද ආයෙමත් ආවේ කියලා. ගුරුනාන්සේ එහෙමම වලව්වේ හාම කුමාරි හාම වගේම ශාක් එක්ක රුමේෂුත් ඒ ළඟ ඉන්න අතරේ. ඒත් ඒ මොහොතේ තිසුරි බලාගෙන හිටියේ ශාක්ගේ දිහා. ඒ ඇස්වල තිබුණ ලොකු වේදනාවක්. මට ශාක් කිව්ව ඕනේ. තිසුරි ශාක්ගේ දිහා බලාගෙන එහෙම කිව්වා.
ඒ අතරේ උන්වහන්සේ ආයෙමත් කතා කරන්න ගත්ත ටිකක් කේන්තියෙන් වගේ. තමුන්ට ආයෙම මනුස්ස ලෝකෙට එන්න බෑ. ඒ වගේම ශාක්‍ය ලබා ගන්නත් බෑ. ඒ නිසා දෙන්න පුළුවන් දේවල් විතර ඉල්ලපන්. ඊට පස්සේ මේ කෙල්ලට පාඩු වෙන්න දීලා ඒ කෙල්ලගේ ශරීරය නිදහස් කරපන්. ගුරුන්වහන්සේ එහෙම කෙනෙකුට තිසුණු මොහොතක් කල්පනා කරන්න පටන් ගත්තා. මට ඕන වලව්ව හාමුදුරනේ කුමාර හාමුදුරනේ යාලා කරපු වැරදෙනුව මගේ සමාව ගන්නවා දකින්න. මොකද යාලා නිසා තමයි මට මගේ ජීවිතේ නැති වුනේ. තිසුණු වියරුවෙන් කෑ ගහලා එහෙම කියද්දි වලව්ව හාමි කුමාරි හාමි දෙන්න මෙවුලලා ගියා. ඒත් මේ වෙනකොටත් යාලා සයරට කරපු අරව ගැන දුක් වෙනවා. ඉතින් දෙන්නම එයාගේ සමාවෙලේ අවංක වුණා. ඒ ගැන දුක් වෙන ගම. ඒත් ඊළඟට තිසුරු යන්නේ ශාක්‍ය දිහාවට. මම නැති වුණාට කමන්නේ ශාක්‍ය ඔයා වෙන කෙනෙක්ට ආදරය කළ කසාද බඳින්න. ඒක තමයි මගේ අවසාන කැමැත්ත. තිසුරු එහෙම කියනකොට ශාක්‍යගේ අසල කඳුළු පිරුණා. ශාක්‍ය තිසුරු ළඟට ගිහින් එයාගේ අත තද කරලා අල්ලගත්තා. ඒ වෙලාව තිසුරුගේ ඇසලත් කඳුළු. ඒත් එක්කම ටික වෙලාවකින් තිසුරුගේ ඇඟේ සුදු පාට මීදුම් වලාවක් වගේ සයරුගේ ආත්මය ඈතට ඇදිලා ගියා. ඊට පස්සේ තමයි තිසුරුට සිහිය ආවේ. රමේෂ් ඉක්මනට ගිහින් ඇයව තුරලර ගත්තා. දැන් ඔක්කොම හරි තිසුරි, ඔය ආයෙත් බය වෙන්න එපා. රමේෂ් එහෙම කෙනෙකුට තිසුරුගේ හිතේ ලොකු සහනයක් දැනුණා. ඊට පස්සේ එතන ලස්සන පෞල් ජීවිතයකට පටන් ගත්තා. මොකද තවදුරටත් සයරුගේ ආත්මය එයාට බලපානක් වුණේ නැහැ. අවසානයේ සයරුගේ ආත්මය උනත් හොඳනකට යන්නේ නැති කියලා එදෙන විශ්වාස කළා. ශාක්‍යත් ඊට අවුරුදු දෙකකට පස්සේ කසාද බැඳපු නිසා දැන් එයා ඉන්නේ ගොඩක් සතුටින්. ඒත් කුමාරි හාමිය වලව්ව හාමුයි නම් යාර කරපු වරද නිසා හැමදාම එතුනේ බඩගන හිතලා දුක් වෙනවා. ඉතින් අදට කතාව ඉවරයි. ඔයාලට මොකද හිතෙන්නේ මේ කතාව ගැන? ඔයාලට හිතන දේ කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම්